ඔය එන්නේ බලු දෙන දඩාවතේ ගිහිල්ලා කොහෙද තොපේ අම්මට ටිකක් මෝණු උනානේ කාලා කන්නේ. හරි ඉතින් අම්මට දෙකක් ඕන උනේ අහන දෙයක් ඈ. හම්බෙච්ච පළවෙනිකම කාලා කන්නේ එක්ුණාම. අනෝ පොර දැන් අරපුලි. ඒ පුනර කම වලින් නෑ. බලන්න. එකෙක් ගිල මිදුලා දුකා. අනිත් අයගේ පාන තියක්. මේ මල්ලි මම නාගෑනිලා පහන තියන්නම්. ඔය විදුලා තුවාපා. හරිනේ? තෝ හැමදාම මට අමාරු කෙනෙක් දෙන්නේ බල්ලෝ. ගමේම බේබදුම පුතා අපේ අම්මගේ වේවි. හෝ. ඔඩියක මොකද තෝ කරන්නේ? අයියෝ දැන් තෝ තාත්තාම කිව්වා අතු ගන්න කියලා. අයියා ගියා පාන තියන්න මං අතු ගන්නවා. හෝ අතු ගාන? තෝ මොකෙන්ද බලන්නේ අතු ගාන්නේ? හරකෙක් නෑ. අතු ගන්න ඉදලෙන් නැතුව මොකෙන්ද තාත්තේ? බලපන් බල්ලෝ තෝ අතු ගාන්න ඉතලෙන්න කියලා. මොකෙන් දාන්නේ තාත්තේ? මිදුල අතු ගන්න ඉදල. කොස්සෙන්නේ අතු ගාලා තියෙන්නේ. පිස්සුනේ. අපි දෙන්නත් දඩාවතේ ගිහලා මොන හරි ජරාවක් ගාලා තෝගේ ආච්චිට ඉඳපන්. තාත්තා ඔය පරබල්ලා දඩාවතේ ගිහින් එනහම් කරුත් එක ලොකු එකා ඉන්න තැනකින් වරේ. තොපිලා දෙන්න කොයි හරි ගිහලා ජරාවක් ගාලා දිනවා. අහුවෙයිනේ. අනේ තාත්තේ මම මොන ජරාවක් ගෙවුනේ තාත්තේ. අයියා පල්ලා ඔක මැරෙන්න ඕනේ තාත්තේ මම මොන හරි ගෙවුවන. නෑ හිටපන් ලොකු එකා මේ වරේ ඉඳපන්. අයියෝ. එදානේ දෙරියම් දෙන්නේ. අන්න තාත්තේ අයියා ආවා. අයියෙන් ආගන්න තාත්තේ. අම්මෝ. ලොකු එකෝ තෝ කොහෙද වෙතරයිනේ? මුඩේ මොකද වෙලා තියෙන්නේ? අයියෝ තාත්තේ ටැක පන්නනවානේ මං කිව්වේ මං අතු ගන්න ගියා මූ පාන තියන්න නාගන්න ගියා. අයියෝ. නාන්න ගියා? මෙහෙම? ඇයි කොහොමද? තෝ වතුර ටික කොහෙද හරියට නාගන්න දෙන්නේ නැහනේ බෙරියම් දෙනවනේ. තෝ නෑ මේ කොහමද? හෙල්මට් එකක් දාගෙන? හෙල්මට් දාගෙන. හෙල්මට් එක ගලවන්න අමතක වෙලානේ. මට හිතයි කරන්න ආදරේ